හෝ ගයිස් චුට්ටක් මේ වීඩියෝ එක බලන්න. ගොඩක් දුරට අපේ රණමොටෝ ස්කූටර් පදින යාළුවන්ට ඒ වගේම ඩයිනෝ ඒ වගේ නොයෙකුත් GY6 ඒ වගේ ගොඩක් ස්කූටර් පදින යාළුවන්ට තමයි මේ වීඩියෝ එක. අනිවාර්යයෙන්ම නවත්තන්න එපා, මේක බලාගෙන ඉන්න. ගොඩක් දුරට මේකට අපි කියනවා ක්‍රෑන්ක් වීල් එක කියලා. එතකොට මේ වීල් එකට තමයි අපි කික් කරනකොට රචට් වීල් එක ඇවිල්ලා සෙට් වෙලා කික් එකේ මාර්ගයෙන් ස්කූටරයක් ස්ටාර්ට් වෙන්නේ. ඉතින් ගොඩක් දුරට ගොඩක් අය කික් එක පැත්තේ ඩැමේජ් එකක් ආවම කික් වෙන්නේ නැහැ ගුවාම කික් එක ලිස්සනවා ස්ලිප් වෙනවා ගුවාම ෆුල්ම සෙට් එක දාන්න කට්ටිය ගොඩක් දුරට පෙළඹිලා තියෙනවා. ඉතින් එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට මේ වීල් එක ගත්තාම මේ වීල් එක මෙන්න මේ අයින දිග ගෙවිච්චාම තමයි අපි කික් කරනකොට කික් එක නිකම්ම පල්ලෙහාට බහින්නේ. එහෙනම් ඔයාලට පුළුවන් නිලංක මෝටර්ස් අපෙන් මේකත් කෑෂ් ඔන් ඩිලිවරි නිවසේම ගෙන්වා ගන්න. ඒ වගේ ගැටලුවක් තියෙනවා නම් අපිට පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ ලෙඩක් තියෙනවා නම් අපි කියලා දෙන්නම් ඔයාලට කොහොමද කරන්න කියලා. එහෙනම් ඔයාලට සුබ දවසක්.